හෙලෝ කොහොමද ඔයාලට මගෙන් දෙතුනෙක් අහලා තිබුණා මුරුංග පවුඩර් එක හදාගන්න විදිහ ගැන. ඉතින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් මේක. මුලින්ම මුරුංගතු ටිකක් අරගෙන මේ විදිහට කොළ ටික වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ පිරිසිදු වතුරෙන් මේ විදිහට හොදගන්න. ඊට පස්සේ ලුණු ටිකක් අරගෙන වාචනයකට දාලා කොළ ටික හොඳින් නැවත වතාවක් සෝදගන්න. මොකද ලුණු වලින් කොළවල තියෙන විස බීජ එතකොට චූටි සත්තු හිම විනාශ වෙනවා. මොකද අපි චූටි බබාලට හදන නිසා පිරිසිදුවට පරිස්සමට හදන්න ඕනනේ. ඊට පස්සේ ලුණු ටික ඉවත් වෙන පරිදි නැවත වතාවක් පිරිසිදු ජලයෙන් කොළ ටික හොදගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ විදිහට හොදගත්ත කොළ ටික හොඳ පිරිසිදු ට්‍රේ එකක අතුරලා ඉරාවුවේ තියලා හොඳට වේල ගන්න එක. මේ තියෙන්නේ කොළ ටික වේලුණාට පස්සේ තියෙන විදිහ. කොළ වේලුණාට පස්සේ මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකකට දාගෙන බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ නැවත වතාවක් පෙරණයක් පාවිච්චි කරලා මේ විදිහට හලා ගන්න. දැන් අපි මුරුංග පවුඩර් එක රෙඩි. දැන් පිරිසිදු වීදුරු බෝතලයකට මුරුංග පවුඩර් එක දාගෙන සති 3ක් විතර ඇතුළත වගේ පාවිච්චිට ගන්න පුළුවන්.